එතකොට මම ප්‍රථමයෙන්ම ආරම්භ කරන්න කැමති සිලබස් එකෙන්. right. දැන් මේ සිලබස් එක මොකක්ද කියන්නේ කියලා බලුවොත් this is a UK authorized diploma course designed to learn every aspects of graphic design industry through a comprehensive syllabus. දැක්කද? මේක නිකන් එසේ මෙසේ උඩින් පල්ලෑයෙන් ඉගෙනගෙන අවසන් කරන්න පුළුවන් කෝස් එකක් නෙමෙයි. මේක comprehensive syllabus එකක්. ඒකයි මම අර කාලය ගැන මම මුලින්ම ඔබට සඳහන් කිරීමක් කරේ. ඔබ මේකට කාලය යූටිලයිස් කරලා ඒකට කැප වෙලා ඉගෙන ගත්තොත් තමයි මේකේ හරි ප්‍රතිඵලය ඔබට මේ දැනුම ලබා ගන්න පුළුවන්. මේ කෝස් එක කරා ලබා ගන්න පුළුවන්. මේ කෝස් එක නෙමෙයි ඕනම දෙයක් ඉගෙන ගනිද්දී ඕනම දෙයක් කරද්දී ව්‍යාපාරයක් කරද්දී ඒ වෙනුවෙන් ඔබ කැප වෙන්න. so එතකොට තමයි ඔබට ඒ අරමුණ ඉෂ්ට සිද්ධ කර ගන්න පුළුවන්. right. ඉතින් මේක comprehensive course එකක්. මේක අනිවාර්යයෙන්ම මාස 6ක් වගේ කාලයක් යනවා. ඔබට මේක හදිස්සිය ඉගෙන ගන්න අවශ්‍යයි කියලා හිතනවා නම් මේ course එක ඔබට සුදුසු නැති course එකක්. එහෙමනම් ඔබට පුළුවන් දැන්ම මේ session එකෙන් left වෙන්න. right. left වෙලා ඔබට හරියන course එකක් කිටි කාලෙන් නිම කරන්න පුළුවන් course එකකට යොමු වෙලා ඔබට ඒක ඉගෙන ගන්න පුළුවන්. නමුත් අපි මේක ඊටමත් විධිමත් ක්‍රමානුකූලව මේ graphic design industry එකට අවශ්‍ය කරන සියලුම දේ අන්තර්ගත කරලා නිර්මාණය කරලා තියෙන course එකක් නිසා මේක අවමය මාස 6ක කාල සීමාවක් ගත වෙනවා. ඒ නිසා ඔබට ඒක ඉවසීමෙන් time එක utilize කරලා ඉගෙන ගන්න වෙනවා. right. ඉතින් මම චුට්ටක් syllabus එක through කරොත් මේ තින්නේ syllabus එක. ඉතින් මේක ඉතින් ගොඩාක් දේවල් අපි include කරලා තියෙනවා. right. මේවා එකින් එක මම මේ session එක හරහා පැහැදිලි කරන්න ගියොත් පැය දෙකකට වඩා මට පැහැදිලි කරගෙන තමයි ඉන්න වෙන්නේ. ඔයගලන්ට අවශ්‍ය දේ ලැබෙන්නේ නැහැ. right. ඒ තරම් ගොඩාක් දේවල් අපි මෙන්න මේ syllabus එකට අපි include කරලා තියෙනවා. ඊටමත් සූක්ෂමව ඔබට මාස 6ක් වෙන කෙටි කාලයක් ඇතුළතදී ඉගෙන ගන්න පුළුවන් මේ හැමදේම. එතකොට මේ සිලබස් එක ගත්තොත් පිටු 26කට විතර අපි සීමා කරලා තියෙනවා. එතකොට මේ එක එක පාඩම් වලින් ඇත්තටම ඔබට එන්න තියෙන අවුට්කම් එක ඔබ ලර්න් කරන්න මොකද්ද? මේකෙන් ඉන්ඩස්ට්‍රි වයිස් තියෙන ඔබට තියෙන බෙනිෆිට් එක මොකද්ද? මේ හැම දෙයක්ම ටොපික් එකෙන් ටොපික් එකට අපි මේ සිලබස් එකේ අපි ඩිස්ක්‍රයිබ් කරලා තියෙනවා. right. ඒ නිසා තමයි මෙච්චර ලොකුට මේ සිලබස් එක පේන්නේ. right. ඉතින් මම ඒක සංක්ෂිප්තව ඔයගලන්ට එක්සැම්පල්ස් ටිකක් අරන් මම පැහැදිලි කරන්න කැමතියි. එතකොට ඔබ හිතාගෙන ඉන්න ඇති මේ graphic design කියන්නේ ඔය graphic design software tools ටිකක් use කරලා මොකක් හරි design element එකක් design කරලා ඒකට color එකක් දාලා මොකක් හරි image එකක් ඒ design එකට add කරලා ඊට පස්සේ මොකක් හරි text content එකක් text typeface එකක් add කරලා චුට්ටක් ඒකට මේට ලස්සන කරලා color fill කරලා මේ වගේ දෙයක් කරන එක තමයි මේ graphic design කියලා සමහරක් අයට වැරදි මතයක් ගොඩනගලා ඇති. ඇත්තටම graphic design කියන්නේ මම දැන් මේ කියපු ටික ඒ graphic design එකේ 100ට 5කටත් වඩා අඩු කොටසක්. හරිද? එතකොට graphic design කියන්නේ ඊටමත් vast industry එකක්, vast profession එකක්, right? එතකොට මම දන්නේ ලංකාවේ graphic designer කෙනෙකුට තියෙන තැන කොහොමද කියලා. පිටරට නම් හොඳ පඩි ගෙවනවා. right? පිටරට graphic designer කෙනෙකුට තියෙන තැන ඊටමත් උසස් සහ graphic designer කෙනෙකුට හම්බ කරන්න පුළුවන් possibility එක පිටරට සාමාන්‍යයෙන් යුරෝප් countries හරහා USA වෙන්න පුළුවන්, UK වෙන්න පුළුවන්, කැනඩා, නිව්සීලන්ත මෙන්න මේ වගේ countries හරහා මේ graphic designers ලාට හොඳ පඩි ගෙවනවා. ඒගොල්ලන්ට හොඳට සලකනවා. right. මම දන්නේ ලංකාවේ තත්ත්වය කොහොමද කියන එක. ඒක ඔයගොල්ලන් හොයලා බලන්න ඕනේ. right. anyway so examples ගත්තොත් මම ඔයගොල්ලන්ට චුට්ටක් පෙන්නන්නම්. සාරාංශයක් විදියට. හරිද? ඔබ logo design ethics ඉගෙන ගන්නවා. right. අර මම කියපු සිලබස් එක හරහා ගොඩක් දේවල් තියෙනවා. නමුත් මෙතනදී ඔබ ඉගෙන ගන්න යන දේ මම ඊටමත් කෙටියෙන් සාරාංශගතව මම පැහැදිලි කරනවා. එතකොට logo designs ගත්තාම ඔයගලන්ට right logo design ethics, logo color manipulations, client කෙනෙක්ට logo එකක් design කරලා දෙනවා නම් ඒ client ගෙන් request කරන්න ඕන details මොකක්ද? එතකොට ඒ client ඒ logo එක presentations කරන්න කොහමද? right. එතකොට මේ logo print එකට ගැලපෙන විදිහට logo එකක් design කරන්න කොහමද? විවිධ medias වලට ගැලපෙන විදිහට මේ logo එක manipulate කරන්න කොහමද? color profiles මොකක්ද use කරන්නේ? right. ඊට පස්සේ ඔන්න client modifications request කරාට පස්සේ මේ modifications ටික කොහමද අපි manage කරන්නේ? මේ order management system එක කොහමද? එතකොට මේ design එකක් කරද්දී ඔබ කොහමද මේ file order එක හරියට ඔබේ computer system එකේ ඔබ පවත්වා ගත යුත්තේ? right. ඒ වගේම print ready file එක request කරාම client final files request කරාම මේ logo version එකේ Pantone mood එක කොහොමද දෙන්නේ, Pantone profile එකෙන් කොහොමද color එකක් දෙන්නේ, CMYK profile එකෙන් කොහොමද මේ file එකක් prepare කරලා දෙන්නේ, මෙන්න මේ වගේ. ඊටමත් comprehensive විදිහට මෙන්න මේ logo design පාඩම සිද්ධ වෙනවා. ඉතින් මේ logo design වගේම තමයි අනිකුත් පාඩම්. හරිද?
brochure designs වෙන්න පුළුවන්. brochure designs ගත්තාම brochure designs ethics right මේකෙදී ඔයගොල්ලන් ඉගෙන ගන්නවා brochures templates කරන විදිය. එතකොට printing side එකට ගැලපෙන විදියට brochure එක කොහොමද අපි template එක හදන්නේ, bleed කියන්නේ මොකද්ද, safe zone කියන්නේ මොකද්ද, safety margin කියන්නේ මොකද්ද, trimline කියන්නේ මොකද්ද, right මේ size manipulate කරන්න කොහොමද, 1 color 2 color 3 color pantone solids uncoated coated මේ වගේ වෛවාරණ දේවල් තියෙනවා. ඔයගොල්ලන් දැනගත යුතුයි. අර ඩිසයින් එකක් කරන එක විතරක් නෙමෙයි graphic designer කෙනෙක්ගේ කාර්යය. right මේ විදිහට ඔබ ඉගෙන ගන්නවා packaging design ethics. right ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ලොකු demand එකක් තියෙන ලොකු potential එකක් තියෙන ඉන්ඩස්ට්‍රි එකක් තමයි මේ packaging design. එතකොට ඔබ තුල packaging design skill එක වර්ධනය කරගන්න පුළුවන් නම් මේක විතරක් මේ skill එක විතරක් fair enough. මේ ස්කිල් එක විතරක් තියලා ඔබට පුළුවන් හොඳ earning point එකක් freelance platforms වලින් generate කරගන්න. for example fiverr.com කියලා තියෙනවා, ඒ වගේම design crowd කියලා තියෙනවා, upwork කියලා තියෙනවා. මේ වගේ Tamanට ගැළපෙන skill set එක develop කරගන්න පුළුවන් profession එකක් තමයි මේ graphic design industry එක කියලා කියන්නේ. right ඉතින් මේ වගේ ඔයගොල්ලන්ට පුළුවන් packaging design සම්බන්ධව තියෙන ethics techniques ඉගෙන ගන්නට right මේවා අපි උගන්වලා දෙනවා. ඒ වගේම social media marketing සඳහා අවශ්‍ය කරන post design right සමහර විට ඔයගොල්ලන් post designs දකින්න ඇති social media වල කිසිම පිළිවෙලක් නැහැ. ගොඩාක් contents mix කරලා මෙන්න මේ විදිහට social media post designs දැකලා ඇති. නමුත් social media platforms වලට post designs කරද්දී ඒකට ඔබ අනුගමනය කළ යුතු ක්‍රමවේද, ඒකට කොතරම් ප්‍රමාණයක් content පාවිච්චි කරන්න ඕනේද, මොන වගේ color profile එකක් ඔයා පාවිච්චි කරන්න ඕනේද, මොන වගේ document size එකක්, image size එකක් ඔයා පාවිච්චි කරන්න ඕනේද, RGB ද CMY එකද, මේ වගේ ගොඩක් දේවල් තියෙන මේ social media marketing platforms වලට හරියටම post එකක් design කරන්න ඉගෙන ගනිද්දී post එක හරියට design කරලා ඔබ දුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒක paid advertisement එකක් කරා අපි boost කරන්න උත්සාහ කරද්දී ඒ post එක හරියට boost වෙන්නේ නැහැ. right ඒ නිසා මේක ඉතාමත් වැදගත් කාරණාවක්. මේ දේ ක්‍රමක්‍රමයෙන් ඉතාමත් සූක්ෂමව ඔබ ඉගෙන ගන්නවා. ඒ වගේම ඊළඟ එක තමයි මේ book cover design industry එක. right සාමාන්‍යයෙන් Amazon right මෙන්න මේ වගේ websites ගත්තාම මේ Amazon websites වල මේ Tamanගේ book Kindles ඒ කියන්නේ e-books sell කරන buyers ලා authors ලා ඕන තරම් ඉන්නවා. එතකොට මේ Amazon buyer කෙනෙක් Amazon වල sell කරන buyer කෙනෙක් ඔයගොල්ලන් set කරගත්තොත් කොහොම හරි හැමෙන් වටක් ගාලා right book cover design කියන මේ category එකම හැටි ඔයගොල්ලන්ට හොඳ earning point එකක් generate කරගන්න. ඒකයි මම කිව්වේ graphic design කියන්නේ graphic design කියන මේ profession එක ලොකු vast range එකකින් travel කරන profession එකක්. right ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ පැත්තෙන් ඔයගොල්ලන්ට skill එක develop කරගන්න අවශ්‍ය කරන මේ පසුබිම book cover design කරන්න අවශ්‍ය කරන template ගන්න කොහොමද, මේවට use කරන්න ඕන techniques මොකක්ද, right මේ හැම දෙයක්ම ඔයගොල්ලන් මේ course එක කරා ඉගෙන ගන්නවා. ඒ වගේම ඊට පස්සේ අපි ගත්තොත් ඔය websites වලට අවශ්‍ය කරන layouts, banners, posters right ඒ සඳහා අවශ්‍ය කරන techniques මොන වගේ sizes ද use කරන්න ඕනේ, කොහොමද මේ resolutions maintain කරන්න ඕනේ, digital platforms වලට print platforms වලට මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒ වගේම poster designs ගත්තොත් ඒවත් ඒ විදිහට තමයි right මේවා සඳහා අවශ්‍ය කරන පසුබිම, ඒකට අවශ්‍ය කරන techniques මෙන්න මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒ වගේම t-shirt අනිත් එක most important industry එකක් තමයි sublimations printing කියලා අපි අහලා තියෙනවා. එතකොට apparel industry එක අහලා තියෙනවා, fashion designs කියන එක අහලා තියෙනවා right. එතනදී ඔයගොල්ලන්ට පේනවා ඇති මේ t-shirt designs නැත්නම් apparel designs වලට අවශ්‍ය කරන design ethics right මේ දේවල් ඔබ මෙන්න මේ course එක කරා ඉගෙන ගන්නවා right so මේවා කොහොමද designs කරන්නේ, මෙන්න මේකට අවශ්‍ය කරන tools and techniques මොකක්ද, එතකොට t-shirt designs කියන්නේ හොඳ potential එකක් තියෙන industry එකක් graphic designer කෙනෙක්ට. ඒ වගේම brochure designs ඕනෑම ආයතනයක් ගත්තොත් තමන්ගේ product එක වෙන්න පුළුවන්, තමන්ගේ service එක වෙන්න පුළුවන් right දැන් ටියුෂන් පන්ති කරන ගුරුවරයෙක් ගත්තොත් එයාගේ ටියුෂන් පන්තිය ප්‍රවර්ධනය කරන්න හැම වෙලෙම ලීෆ්ලට්ස් බෙදලා ගන්නවා, බ්‍රෝච් එකක් දෙනවා. කැම්පස් එකක් වුණාම දැන් අපිට කැම්පස් එකක් වුණාම අපි බ්‍රෝච් එකක් print කරලා මේ වගේ ඕනෑම බිස්නස් ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය කරන දෙයක් තමයි මේ booklet, pamphlet, brochures. ඉතින් මෙන්න මේ දේවල් කොහොමද ඩිසයින් කරන්නේ කියන එක අපි ඔයගලන්ට ඉතාමත් සූක්ෂමව ඒ සඳහා පාවිච්චි කරන්න ඕන ටෙක්නික්ස් ක්‍රමවේද අපි මේ කෝස් එක කරා ඔයගලන්ට උගන්වලා දෙනවා. ඒ වගේම ඔන්න mockups මේවා අපි කියනවා prototype designs කියලා. right ඉතින් මේ වගේ mockup එකක් අපි කොහොමද කරන්නේ? right මේ mockups එතකොට product packaging එකක් ගත්තොත් නිකන් 2D design එකක් කරලා දෙන්නේ නැතුව මේ වගේ mockup එකක් ඔබ design කරලා දුන්නොත් ඔබේ client at a glance ඒ කියන්නේ one shot එයාව impress කරගන්න පුළුවන්. එයා ඒකට attract වෙනවා. right එතකොට මෙන්න මේ ආකාරයේ mockups ඔයගොල්ලන් කරන විදිහ ඉගෙන ගන්නවා.
හරි. එතකොට ඒක පැකේජින් ඩිසයින් වලට අවශ්‍ය කරන මොකක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ටී-ෂර්ට් ඩිසයින්ස් වලට අවශ්‍ය කරන මොකක්ස් right. ඒ වගේම බ්‍රෝචර් ඩිසයින්ස්, බැනර්ස් right, බිල්බෝඩ්ස් මෙන්න මේ වගේ මොකක්ස් කරන විදිය right. එතකොට ඩිසයිනර් කෙනෙක් වශයෙන් ඔබ දැනගත යුතු ගොඩක් දේවල්. එතකොට මේ බුක් කවර්ස් වලට අවශ්‍ය කරන මේ බුක් කවර් මොකක්ස් කරන විදිය මේ ඔක්කොම මේ ප්‍රොටෝටයිප් ඩිසයින්ස් කියලා අපි කියනවා. එතකොට ඩිසයින් එකක් ගත්තොත් 2D versions කියලා කියනවා, 3D versions කියලා තියෙනවා. right. එතකොට 2D version එක කරලා ඉවරලා ඒ 2D එකේ 3D version එක කොහොමද කරන්නේ කියන එක ඉතාමත් සූක්ෂමව, ඉතාමත් කිටි මාර්ග පාවිච්චි කරලා ඔබට ඉතාමත් ඉක්මනින් කරන්න පුළුවන් ක්‍රමවේද මේ ටෙම්ප්ලේට්ස් තියෙනවා. right. දැන් ඉතින් මේ ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් අපේ කාලේ වගේ නෙමෙයි ඔයගලන්ට ගොඩක් වාසිදායක AI ටෙක්නොලොජි එක ගොඩක් වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ AI ටෙක්නොලොජි පාවිච්චි කරලා ඉතාමත් කෙටි කාලයකින් ලස්සනට ඩිසයින් එකක් ඔබට අවශ්‍ය වෙන විදිහට ඒ ක්ලයන්ට් කරලා දෙන්න පුළුවන්. ඉතින් මේවා මම මේ පැහැදිලි කරේ ඇත්තටම මේ ඩිසයින් පැත්ත උඹ දැනගන්න ඕන, ඩිසයින් ස්කිල් එක ඩෙවලොප් කරගන්න අවශ්‍ය කරන මේ ඩිසයින් පාර්ට් එක තමයි ඔයගලන්ට මෙතනදී පැහැදිලි කරේ. එතකොට මෙහින් ඔබට කියලා මට ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. printing industry එකේ කොහොමද ඔබ ඩිසයින් එකක් කරද්දී මේ දේවල් කරන්නේ right. එතකොට digital platform එකකට ඩිසයින් එකක් කරද්දී ඔබ පාවිච්චි කරන්න ඕන මූලධර්ම මොකක්ද, ඩිසයින් ඉන්ඩස්ට්‍රි එක ගත්තාම entire design industry එකේ fundamentals මොකක්ද, මේ වගේ ගොඩක් දේවල් ඔයගලන්ට ඉගෙන ගන්න මෙන්න මේ course එක කරා ඊට අවස්ථාව සලස්සලා තියෙනවා right.